MA Swim and Safety Presence. හැමෝම පිළිගන්නවා MA Swim and Safety YouTube channel එකට. අද අපි කතා කරන මාතෘකාව වෙන්නේ AED Automated External Defibrillator. එතකොට මේකේ අපි කතා කරනවා AED කියන්නේ මොකද්ද? මේ මැෂින් එකෙන් මොකද්ද වෙන්නේ? මේ මැෂින් එක කොයි වෙලාවෙද කාටද යූස් කරන්නේ? මේකේ තියෙන වැදගත්කම මොකද්ද කියන එක. එතකොට මුලින්ම බලමු what is AED? මොකද්ද AED කියන්නේ? AED stand for Automated External Defibrillator. It is a portable device used to help those experience sudden cardiac arrest. මේක machine එකක්. මේක portable device එකක්. මේක ඕන තැනක ගෙනියන්න පුළුවන් portable device එකක්, machine එකක්. Help those experience sudden cardiac arrest. Cardiac arrest කියන්නේ හදවත නතර වුණ එකට තමයි cardiac arrest කියන්නේ. එතකොට මේ හදවත නතර වුණ කෙනෙක්ට තමයි මේ AED එක use කරන්නේ. එතකොට කාඩියක් ඇරෙස්ට් කියන්නේ මම ඔයගොල්ලන්ට කිව්වා ඉස්සෙල්ලා කාඩියක් ඇරෙස්ට් කියන්නේ හදවත නතර වුණ එක්කෙනෙක්ට. එතකොට මේ AED එකෙන් කරන්නේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් දෙනවා. ඉලෙක්ට්‍රික් ෂොක් එකක් දෙනවා, කරන්ට් එකක් යවනවා. ඒ හදවත නැවත පණ ගන්නවන්න. එතකොට මේක හැම හදවතක්ම පණ ගන්නවන්න විදිහක් නැහැ. මොකද අපි ගත්තොත් එහෙම එක්සැම්පල් එකකට මැරුණ මලමිනියක් ගත්තොත් එහෙම මාස ගානකට ඉස්සෙල්ලා. එතකොට ඒ වගේ මලමිනියකට අපි AED එකක් ඇප්ලයි කරොත් එහෙම ඒ හදවත නතර වෙලා තියෙන්නේ. ඒ AED එකෙන් ෂොක් එකක් දෙන්නේ නැහැ. මොකද ඒක සම්පූර්ණයෙන්ම නතර වෙලා තියෙන නිසා. දැන් AED එකෙන් ෂොක් එකක් දෙන්නේ ventricular fibrillation mode එකේ. දැන් ඔයගොල්ලන්ට මේ පැත්තේ වීඩියෝ එකේ පෙන්නනවා ඇති VF rhythm එක නැත්නම් ventricular fibrillation mode එක කියන්නේ මොකක්ද කියලා. එතකොට මෙන්න මේ වගේ rhythm එකක තිබ්බහම තමයි casualty ට මේ ෂොක් එක දෙන්නේ. එතකොට මේ rhythm එක තියෙන්නේ හුඟක් වෙලාවට කවුරු හරි cardiac arrest එකට ඇවිල්ලා පළවෙනි විනාඩි ගානේ තමයි. එතකොට පළවෙනි විනාඩි ගානේදී ඔයගොල්ලන්ට මේ පැත්තේ පෙන්නනවා වගේ VF rhythm එකේ තමයි heart එක තියෙන්නේ. ඊට පස්සේ shock එකක්වත් CPR එකක්වත් දෙන්න බැරි වුණොත් විනාඩි දෙකකින් තුනකින් වගේ හදවත සම්පූර්ණයෙන්ම නතර වෙනවා. හදවත සම්පූර්ණයෙන්ම නතර වුණාම AED එකෙන් shock එක දෙන්නේ නැහැ. මම අර කිව්වේ මලමිනියක් ගැන ඉස්සෙල්ලා. අන්න ඒ මලමිනිය වගේ හදවත සම්පූර්ණයෙන්ම නතර වෙලා තිබ්බහම AED එකෙන් shock එක දෙන්නේ නැහැ. AED එකයි important වෙන්නේ analyze heart rhythm. මෙතන අහලා තියෙනවා why AED is important. AED එක important වෙන්නේ, AED එක වැදගත් වෙන්නේ analyze the heart rhythm. මම අර කිව්වා වගේ machine එකෙන් check කරනවා මොන rhythm එකකද මේ heart එක තියෙන්නේ කියලා. Can deliver an electric shock to help the heart re-establish an effective rhythm. එතකොට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර rhythm එකේ VF rhythm එකේ අර හෙල්ලෙන rhythm එකේ VF rhythm එකේ තිබ්බාම AED එකෙන් shock එකක් දෙනවා. ඒක නැවත පණ ගන්නවන්න අර blood supply කරන්න පුළුවන් rhythm එකකට එන්න. අර VF rhythm එකේදී වෙන්නේ blood supply වෙන්නේ නැහැ. ඒක වැඩක් නැති rhythm එකක්. එතකොට AED එකෙන් shock එකක් දුන්නාට පස්සේ ඒ rhythm එකෙන් ආයිනත් normal rhythm එකකට එනවා, blood supply කරන්න පුළුවන්. Increase the survival rate when used promptly. එතකොට casualty බේර ගන්න තියෙන ප්‍රතිශතය වැඩි කරගන්න පුළුවන්. අපි හැමතිස්සෙම කියනවා ලයිෆ් ගාර්ඩ්ලාට casualty හුස්ම ගන්නේ නැත්නම් තමන්ගේ ළඟම AED එක තියෙනවා නම් CPR එක දෙන්න එපා. ටක් ගාලා AED එක අහන්න. මොකද හුස්ම ගන්න නැති casualty එක heart එක තියෙන්න පුළුවන් අර VF rhythm එක. ඒකට ටක් ගාලා AED එකෙන් shock එකක් දුන්නාම පණ ගන්නන්න තියෙන ප්‍රතිශතය වැඩි, වේගය වැඩි. අපි වෙලා ගන්න මොකද වෙන්නේ? heart එක අර VF rhythm එකෙන් නැති වෙලා සම්පූර්ණයෙන්ම නැවතුන ස්වභාවයකට එනවා. එහෙම වුණාම AED එකෙන් වැඩක් නැහැ. එතකොට අපිට කරන්න තියෙන එකම දේ තමයි CPR එක දෙන එක. When to use, කොයි වෙලාවෙද AED එක apply කරන්නේ හුස්ම ගන්න නැති casualty කෙනෙක්ට. CPR එක පටන් ගන්න ඉස්සෙල්ලා හෝ පටන් ගත්තට පස්සේ නැත්නම් කවුරු කාට හරි කියනවා AED එක ගේන්න කියලා. How to use AED මේ ටික අපි ප්‍රැක්ටිකලි කරනවා මේ වීඩියෝ එකේදී කොහොමද කරන්න කියන එක. හැමතිස්සෙම AED එක apply කරද්දි මතක තියාගන්න ඕන වතුර තියෙනවා නම් ඒක apply කරන්නේ නැහැ. වතුර අනිවාර්යයෙන්ම වේලෙන්න ඕන. මොකද මේක ඉලෙක්ට්‍රික් මැෂින් එකක්. වතුර තියෙන්න බෑ පෑඩ් එක apply කරන තැන්වල. අනිවාර්යයෙන් මේ ටික වේලන්න ඕන. උඩ ඇදුම අනිවාර්යයෙන්ම ගලවන්න ඕන. මොකද පෑඩ් එක apply කරන්න ඕන අපේ හැමට. ඒක නිසා නිකන් ඇඳුමක් උඩට apply කරාට මේ ඇලෙව්වට ඒක වැඩක් නැහැ. එතකොට හැමතිස්සෙම මතක තියාගන්න no shock advice, check breathing and act accordingly. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ හැම heart එකකටම AED එකෙන් shock එක දෙන්නේ නැහැ. සමහර වෙලාවට AED එක apply කරාට පස්සේ කියනවා no shock කියලා. shock එකක් දෙන්නේ නැහැ කියනවා මේ machine එක. machine එක කියනවා යාට shock එකක් දෙන්න විදියක් නැහැ කියලා.
එතකොට සමහර වෙලාවට ඒ කියන්නේ අර හදවත සම්පූර්ණයෙන්ම නතර වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසායි ෂොක් එක දුන්නේ නැත්තේ. මම අර කිව්වේ මලමිනියට එක්සැම්පල් එකකට ගත්තේ. නැත්තම් සමහර වෙලාවට heart එක normal rhythm එකට ඇවිල්ලා වෙන්න පුළුවන්. අපි සිහිය තියෙන අපි වගේ කට්ටියට AED එක ඇප්ලයි කරොත් එහෙම AED එක ගැහුවොත් ඒකෙන් ෂොක් එකක් දෙන්නේ නැහැ. මොකද අර හොඳ රිදම් එකක් තියෙන නිසා අර ඇනලයිසින් එකේදී AED එක ඇනලයිස් කරද්දී ආ දැනගන්නවා මේ මට ෂොක් එකක් දෙන්න පුළුවන් රිදම් එකක නෙමෙයි තියෙන්නේ. එතකොට ඒ වෙලාවටත් එයා කියනවා no shock කියලා. එතකොට අපි no shock එකක් දුන්නොත් කිව්වොත් එහෙම මැෂින් එකෙන් අපි බලන්න ඕන breathing හුස්ම බලලා බලන්න ඕන හුස්ම ගන්න නැත්නම් ඒ කියන්නේ heart එක නතර වෙලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම අපි CPR දෙන්න ඕන. හුස්ම බලද්දී ආගේ හුස්ම වැඩ කරනවා නම් ඒ කියන්නේ මෙයා normal ඒ කියන්නේ response level එකට අවිල්ලා තියෙන. එතකොට අපි recovery position එකේ තියෙනවා. හැබැයි machine එක හැමතිස්සෙම කියන්නේ no shock නම් CPR දෙන්න කියලාම තමයි. මොකද මේ machine එක හදලා තියෙන්නේ මේ CPR එකක් first aid එකක් සමහර වෙලාවට දන්නේ නැති කට්ටියට උනත් use කරන්න පුළුවන් වෙන විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. හැබැයි අපි life guard විදිහට අපි දන්නවා හරිම reason එක හේතුව මොකක්ද කියලා මේ shock එක දෙන්නේ නැති. එක්කෝ පණ ඇවිල්ලා වෙන්න පුළුවන් සම්පූර්ණ තත්වයට, නැත්තම් සම්පූර්ණයෙන්ම heart එක නතර වෙලා තියෙන්න පුළුවන්. ඒතකොට ওই ටික තමයි දැනගන්න ඕන. අපි practical video එකේදී කතා කරනවා ආයෙත් කොහොමද මේවා එකින් එක අපි කරන්නේ, කොහොමද pad apply කරන්නේ, මොනවද කරන්න ඕන අනිත් ක්‍රියාවලි කියලා. මම හිතනවා අද වීඩියෝ එකෙන් යම් ඔයගොල්ලන් දෙයක් දැනගන්න ඇති කියලා AED එක ගැන. ඊළඟ වීඩියෝ එකෙන් තවත් ඔයගොල්ලන්ට අයිඩියා එකක් එයි කොහොමද මේක හරියටම කරන්න කියලා. සුබ දවසක්.